සමහර ස්නායු විවිධත්වයේ තියෙන ළමයින්ට ওই විදියට යටත් වෙන්න බෑ. කියන්නේ කොච්චර ගහනවා කියලා බය කරත් මෙයාට එක තැනක සද්ද කරන්නේ නැතුව ඉන්න බෑ. එතකොට දැන් එහෙම කොහොමදත් බලෙන් වම කරවන එක කොයි ළමයටත් සුදුසු නෑ. හැබැයි එහෙම අර හිත යටත් කරගන්න බැරි ළමයට ඒක ඊටත් වඩා ලොකු අසාධාරණයක් වෙනවා. එහෙම නැත්තම් දැන් අපිට ඩිස්ලෙක්සියා වගේ එකක් තත්ත්වයක් තියෙනවා නම් කියන්නේ කියවන්න ලියන්න ගැටලුවක් තියෙනවා. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයේ රඳා පවතින්නේ වචන මත ලියනසා කියන වචන මත. මොකද ඒකත් වෙන්නේ අතර අපිට ලියන්න කියවන්න නැතුව අධ්‍යාපනය ලබා දෙන්න හරිම ලේසියි. කොවිඩ් කාලෙත් YouTube අනම්මනම් හරහාක කරා. හැබැයි අපිට විභාග ක්‍රමය කරන්න අමාරුයි ලියන්න නැතුව. මොකද මේ මෙච්චර ළමයි ගානකට එක්සෑම් එකක් කරවන්න ලියන්න නැතුව බෑ. ඒකින්ද ලියන්න බැරි ළමයට මොනවා වුණත් කමන්නේ නැහැ කියලා අතල්ලා දාන එක තමයි සිස්ටම් එකෙන් කරන්නේ. මොකද අධ්‍යාපන ක්‍රමයේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ විශේෂයෙන්ම කරන ලොකුම දෙයක් තමයි ළමයින්ව තෝරනවා. කාටද අපි ડોක්ටර්ස්ලා වෙන්න chance එක දෙන්නේ? කාටද අපිට එන්ජිනියර් වෙන්න chance එක දෙන්නේ? කාටද අපි නර්සස්ලා වෙන්න හොමෝම ගිහලා අන්තිමට පාරතු ගාන ලෙවල් එකට වැටෙන්නේ කවුද? එතකොට ඒ කොටස තෝරන්න තමයි බලන් අධ්‍යාපන ක්‍රමයෙන් බලන්නේ. ඒක තරඟකාරීත්වය එන්නේත් ඒ හින්දා. මොකද එක්සෑම් එකෙන් හොඳ ලකුණු ගත්තේ නැත්නම් ජීවිතේ හොඳ අවස්ථාවලට යන්න බෑ. දැන් මිනිස්සු කියන ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය හොඳයි කියලා. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය හොඳ වෙන්න ප්‍රධාන හේතුව ෆින්ලන්ත සමාජ ක්‍රමය හොඳ හින්දා. මොකද පාසල් ගිහිල්ලා එක්සෑම් එකෙන් හොඳ ලකුණු ගත්තේ නැහැ කියලා මිනිහට ජීවත් වෙන්න තැනක් නැතිලා මේ පාලමකට ජීවත් වෙලා හිඟා කන්න තත්යකට යන්නේ නැහැ. එතන ඒ සෝෂල් වෙල්ෆෙයාර් ක්‍රමයේ හැටියට යාට